ඔන්න යාළුවේ වෙලාව 5යි වෙලාව. බඩු ටික යන්න ඔන්න කාප් ලයින් එකෙන් දැන් එළියට ආවේ. බෑග් දෙකම තියන් ඉන්නේ. රෑ වුණා. 5යි කියන්නේ මෙහෙට කළුවරයි. පේනව නේද? ඔය ලිටිල් එක තියෙන මෙතන. ඔන්න දෙකට වැඩ ඇවිල්ලා 2:00මාර 3ට විතර ආවේ 3ට මං හිතන්නේ ආවේ. පැය දෙකක් විතර ගියා කොහොම හරි. තනියම කොල්ලා ඇවිල්ලා බඩු ටික අරගෙන ගිහිල්ලා තනියම ව්‍යාන කනවා ඉතින් කොල්ලා. ලංකාවෙන් එනකොට මං ව්‍යාන නම් දන්නේ නැහැ. මේ අපේ වයිෆ් තමයි ඉතින් මේ මට හොයලා දුන්නේ. ඉතින් ඔය පොඩි දේවල් ගෙදර කරා ඒ උනාට ඉතින් මම මෙහි ආවට පස්සේ තමයි ව්‍යාන ඉගෙන ගත්තේ. YouTube එකේ තියෙනවනේ. YouTube එකේ දාගත්ත මොනවාරි හදන දෙයක් ඒක බලන්න හැදුවා. ලොකු දෙයක් නෙවෙයි. දැන් උයන්න පුළුවන්. එහෙනම් ජය වේවා මම වීඩියෝ ටිකක් දැම්මා. ඕගොල්ලන්ට බලන්න පුළුවන්. රුමේනියාවේ අවිලා කන්නේ නැහැ කියපු කට්ටියට වෙන රටවල් වල සමහර කට්ටිය කියනවා මේ ඒ රටවල් එක්ක සංසන්දනය කරලා කියනවා මේ රුමේනියාවල ඒ රටේ වගේ නැල්ලු මේ රටවල කන්න. මම ඒක තමයි මේ වීඩියෝ ටික දාන්න හදන්නේ. මම දැන් ගිහිල්ලා ගෙදර ගිහිල්ලා හිමින්සරේ වීඩියෝ ටික දාන්න. එකකින් එක. එහෙනම් ජය වේවා බුස්සර්ණයි එක්කොටම එහෙනම්. තෙරුවන් සරණයි ජේසුස් පීඨ එක්කොටම.